ආදරය පිරුණු සුබ දවසක් මගේ යාළුවෝ හැමෝටම. ඔන්න ඉතින් කිව්වා වගේම ඊළඟ වීඩියෝ එකෙන් ඔයාලව එක් කරගෙන යන්නේ හරි ලස්සන අපූර්ව තැනක් බලන්න තමයි. කාටද කියන්න පුළුවන් මේ තැන මොකක්ද කියලා? පොඩ්ඩක් ඉන්න. මේ තැන නම් නෙවෙයි මං කියන්නේ. මීට වැඩිය වෙනස් තැනක් ගැන තමයි මං ඔයාලට පෙන්වන්න හදන්නේ. ඔහොම ඉන්නකෝ වීඩියෝ එක දිහා බලාගෙන ඉතින්. මේ තැන බලන්න යන්න කලින් අපි හැමෝම ගියේ ලස්සන ජලාශයක් බලන්න තමයි. මේ තමයි ලුණුගම් වෙහෙර ජලාශය. බලන්නකෝ අර ඈතින් පේන බෝට්ටුව දිහා. හරිම ලස්සනයි ඒ දසුන. ඇත්තටම මේ ජලාශය නම් හරිම ලස්සනයි. මං ජලාශය ගැන නම් ඔයාලත් එක්ක විස්තර බෙදාගන්නේ නැහැ. ඔන්න වීඩියෝ එකේ ඉස්සරහම වීඩියෝ කෑල්ලක තියෙනවා ජලාශය ගැන සම්පූර්ණ විස්තරයක් තියෙන ගල්පුවරුව. ඔන්න ඉතින් මං ඔයාලට කිව්වා වගේම ඒ ලස්සන තැන බලන්න යන්න තමයි මේ හදන්නේ. සමහර අය මේ තැන ගැන දන්නව ඇති. තවත් සමහර අය මේ තැන මොකක්ද කියලා තාම හිතාගන්න බැරුව ඇති. මේ තමයි රන්මිණි තැන්න. විදගෙන යනකොටම දැක්ක හරි ලස්සනම තැනක්. මේ පේනව නේද? මේ විලේ ගොඩාක් මාළු ඉන්නවා. මේ තැන බැලූ බැල්මට පේන්නේ නගරයක් වගේ. ඇත්තටම මේක නගරයක් නෙවෙයි. මේක ඉස්සරහ ටික විතරයි හදලා තියෙන්නේ. පිටිපස්ස මුකුත්ම හදලා නැහැ මේ දේවල් වල. ඒ වගේම ඇතුළ හදලත් නැහැ. ඒත් බලන්නකෝ හරියට නිකන් නගරයක දර්ශනයක් වගේ මේක හදලා තියෙනවා. ඔන්න බලන්නකෝ තව චුට්ටක් ඉස්සරහින් මේ පේන්නේ මේ තාප්පේ කාඩ්බෝඩ් වලින් තමයි හදලා තියෙන්නේ. හැබැයි ඒක පේනකොට ඇත්ත තාප්පයක් වගේ. තියෙන්නේ පදික වේදිකාවක්. පේනව නේද? හරිම ලස්සනයි. දැන් ගොඩක් දේවල් මේකේ අබලන් වෙලා තමයි තියෙන්නේ. හරි නඩත්තු කිරීමක් නැති නිසා. ඒ කොහොම වුණත් හරිම ලස්සන තැනක් තමයි මේ තැන. ඉස්සරහින් ඔය තියෙන්නේ කෝච්චි පාර. ඇත්තටම ෆිල්ම් වල දකින්නවට වැඩිය හරි වෙනස් තැනක් තමයි මේ තැන. ඇත්තටම අපේ රටේ කොච්චරනම් දේවල් මේ වගේ තියෙනවද? ඒ වගේම මේ දේවල් හරි නඩත්තු කිරීමක් නැති නිසා අද වෙනකොට ගොඩක් දේවල් විනාශ වෙලා තියෙනවා. ඇත්තටම මේ දවස හරිම ලස්සන දවසක් කියලා මට හිතෙනවා. ඒ තරම් මේ ස්ථානය හරිම සුන්දරත්වයේ හැඟීමක් විඳින්න පුළුවන් වුණා අපිට. අවුව වෙලාවට නම් ටිකක් ඉතින් අමාරුයි මේ ටිකේ ඇවිදින්න. ගොඩක් ඇවිදින්න තැන් තියෙනවා මේ පැත්තේ. බලන්නකෝ ඉස්සරහින් ඔය තියෙන්නේ හරිම ලස්සන තැනක් තමයි මේකත්. මේක ඉන්දියාවෙන් ඇවිල්ලත් මෙතන ෆිල්ම් එකක් රඟපාලා තියෙනවලු. මේක ඉන්දියාවේ ෆිල්ම් එකක් හදන්නලු මේ ස්ථානේ හැදුවා කියන්නේ. ඒක ගැන නමක් කියලා ඒ ෆිල්ම් එකේ නම කිව්වා. ඇත්තටම මට ඒක ගැන නම් මතකයක් නැහැ. ඒ ඔයාලා දැක්කේ ක්ලබ් එකක්. මෙතන තියෙනවා කෝච්චි. මේ තියෙන්නේ කෝච්චි. ඔයාලා ඉතින් බලාගෙන යන්නකෝ. මේ ටික බලලා ඉවර වෙලා අපි ගියේ මේ දවස්වල ගොඩක් ජනප්‍රිය කතාවක් ෂූටින් කරන තැනක් බලන්න තමයි. ඔන්න බලන්නකෝ අපි කොහෙටද මේ යන්නේ කියලා. තැන නම් ඔයාලා දැකලා ඇති. පත්තිනි ෆිල්ම් එක බලපු අය මේ තැන මතක ඇති. බලන්නකෝ ඉස්සරහින් එන වීඩියෝ ටික නම් ඔයාලගේ අස්සලට මේ දවස්වල නිතරම පේන රූපරාමු ටිකක් තමයි ඔය ඉස්සරහා ඉඳන් තියෙන්නේ. බැද්දේගම ෂූටින් කරන්නේත් මෙන්න මේ ටිකේ තමයි. බැද්දේගම ෂූටින් කරපු දවසේ නෙවෙයි අපි ගියේ. ඊට පස්සේ දවසේ බැද්දේගම ෂූටින් තියෙනවා කියලා එතන හිටපු කට්ටිය කිව්වා. අපිට හිතුණා අපරාධේ තව දවසක් පරක්කු වෙලා එන්න තිබ්බේ අපිට ෂූටින් උත් බලලම යන්න තිබ්බ කියලා අපි කවුරුත් ඉතින් කතා වෙවි තමා මේ ටික නම් බැලුවේ.
මතකද බැද්දිගම කතාවේ ඔන්න ඔය ටික නම් පෙන්නනවා. කතාව බලනකොට ආයිතින් මේ ටික හරි ලස්සනට බලන්න පුළුවන් වෙනවා. චුට්ටක් එහාට ගියාට පස්සේ වලව් ටික තියෙන්නේ. ඔන්න ගොන් බඳින කරත් එකකුත් එතන තියෙනවා. ඔය තියෙන්නේ කනත්ත තමයි දැන්. මේ කනත්තේ ඊට කලින් දවසේ ෂූටින් කරලා තමා ගිහින් තිබ්බේ. මේ දැක්කද? ඒ ටිකත් ඔන්නෝම අපි බලාගෙන ආවා. මේ තියෙන්නේ වලව්වක්. මේ ටික බලන්න අපිට මං හිතන්නේ පැය 4ක් විතර යන්න ඇති. හිමින් අපි ඉතින් කතා කර කියව ඉතින් මේ ටික බැලුවා. ඔන්නෝම බලලා ඉවර වෙලා අපි එන ගමන් මේ තියෙන්නේ තිස්ස වැව. මෙතන වැව ගාව නතර වෙලා අපි කට්ටිය ගෙනිච්ච රොටි හදාන්න තමයි පටන් ගත්තේ. අපි ඉතින් එදා දවල්ට රොටි හදාන්න තමයි පිටි අනාගෙන ඒව ලේස්ති කරගෙන ගියේ. ඊට පස්සේ මෙන්න මේ වගේ පාරායින් ඉඳගෙන රොටි හදලා ඒව කාලා ඉතින් අපි ආවා. මේ විදියට රොටි හදලා මේ විදියට කෑමක් කෑවකත් හරිම ලස්සන හැඟීමක් තමයි. ඉතින් පාරක් අයින් ඉඳන් කෑම වියාගෙන කනවා කියන එක ඉතින් ගෙදර ඉඳන් වියාලා කනවා වගේ දෙයක් නෙවෙයි. ඉතින් මේ වෙලාවේ අපි අපේ ජීවිතේ ලස්සන අත්දැකීම් ටිකකුත් එකතු කරගත්තා. කාලා එන ගමන් අපි ගියා මෙන්න මේ ආව බලන්න. මේ කවුද දන්නවද? මේ තමයි අන්දරේ. අන්දරේ මැරිලා හිටියේ ඔන්න ඔය විදියට තමයිලු. අපි ඉතින් අන්දරේව මැරුණ තැනත් බලලෙන්න අමතක කරේ නෑ. මේ තියෙන්නේ අන්දරේ මැරුණ තැන ගහගාව. ඉතින් මෙතන ලස්සනට මේ දේවල් හදලා තියෙනවා. ඒකත් හරි ලස්සනට අපි ඉතින් බලාගෙන ආවා. මේ තියෙන්නේ අන්දරේ මැරෙනකොට කිව්වයි කියන කවිය තමයි මේ තියෙනවා කියන්නේ. ඔය ටික ඔක්කොම බලලා මේ තැනත් බලලෙන්න අමතක කරේ නැහැ. හම්බන්තොට පැත්තේ ගියොත් ඉතින් මේ තැන බලලා ආවේ නැතිනොතින් කිසිම වැඩක් නැනේ ඒ ගමනෙන්. ඉතින් පොඩි කට්ටියයි අපි හැමෝම මෙන්න මේ තැන බලන්න ගියා. ඔයාලා දැක්කද? ඊට කලින් අර ලස්සනට හඳ පේන හැටි මමත් මේක දැක්කේ වීඩියෝ එකට වොයිස් කරද්දි තමයි. ඉතින් මේ විදියට කට්ටියත් එක්ක මුහුදට වෙලා විනෝද වෙලා රැල්ල පාගලා සෙල්ලම් කරලා රෑ වෙනකම් මුහුදේ ඉඳලා තමයි අපි එදා ගෙදර ආවේ. ගෙදර එනකොට ටිකක් රෑ වෙලා ඉතින් මේ බලන්නකෝ මෙයාලා හරියට විනෝද වෙනවා. හරි කොච්චර මුහුදේ ගියත් ඉතින් ළමයින්ට එපා වෙන්නේ නැහනේ. ඉතින් ළමයි විතරක් නෙවෙයි කොච්චර ලොකු වුණත් අපි වුණත් මුහුද දැක්ක ගමන් හැමදේම අමතක වෙනවනේ. මේ පේනව නේද? අප්පච්චි දුවයිතුත් ඉඳගෙන හොඳට වලවල් හාරලා වැලි වලින් ගෙවල් හදලා එයාලා වැලි වලින් හැංගෙනවා. මේ ඉන්නේ මගේ පුතා. එයා මාමත් එක්ක වැලි සෙල්ලම් කරනවා. පේනවනේ සම්පූර්ණයෙන් එයාගේ මුළු ඇඟම වැලි වලින් වහගෙන. මේ වතුර එකක් එනකන් තමයි ඉතින් බලාගෙන ඉන්නේ. ආවක් ඉතින් බලාගෙන ඉන්න උනා රැල්ලක් එනකම්. මොකද ළඟට ගිහිල්ලත් එයා ඉන්නේ බයයි. ඔන්න ඉතින් ටික ටික රැල්ල එනවා. විනාඩි 10ක් විතර කොහොම හරි බලාගෙන හිටියා. ඔන්න ආව රැල්ල. ඔක්කොම ටික ඉතින් ගහගෙන ගියා වැලි ටික. ඇත්තටම එදා හරි ලස්සන දවසක්. ගොඩක් සතුටු වුණා අපි හැමෝම. ओ साजना शाम ढले तेरी याद आए दिल को मेरे कितना सताए ये तन्हाई अब सही न जाए बस तेरी ही सूरत नजर आए तेरी सूरत नजर आए शाम ढले तेरी याद आए दिल को
कितना सताए ये तन्हाई अब सही न जाए बस तेरी ही सूरत नजर आए तेरी सूरत नजर आए ओ साजना शाम ढले तेरी याद आए दिल को मेरे कितना सताए ये तन्हाई अब सही न जाए बस तेरी ही सूरत नजर आए तेरी सूरत नजर आए ओ साजना शाम ढले तेरी याद आए दिल को मेरे එහෙනම් ඉතින් අදට මම ගිහින් එන්නම්. මගේ වීඩියෝ එක නැරඹුවාට ඔයාලට ගොඩක් ස්තුතියි. සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. තවත් දවසක ලස්සන වීඩියෝ එකකින් ඔයාලව බලන්න එන්න හරි ආසාවෙන් මම ඉන්නවා. ගිහින් එන්නම්.